ලේස් එකක් දිග ලේස් එකක් දිග දාලා ඉතින් මම මේක අතට ගන්න වෙනවා. හායි යාළුවනේ කොහමද ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් ඉන්නවා ඇති කියලා. අද vlog එකේ මම ගේන්න හිතුවේ මම අවුරුදු දවස සෙලිබ්‍රේට් කරපු විදිය සහ ඒකට කැවිලි එහෙම හදලා කලින් ඉඳලම ලෑස්ති වෙච්ච විදිය ඔයාලත් එක්ක බෙදා ගන්න පරක්කු වුණත් ඔක්කොටම කලින් මම මුලින්ම කියන්න ඕනි ලැබුවා වූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා බලමු අද vlog එක කොහොමද කියලා. ඔය දැන් අම්මා කරන්නේ මොන් ඇට කැවුම් හදන්න මිශ්‍රණය හදනවා. අම්මා මිශ්‍රණය හදලා දුන්නාට පස්සේ මායි පොඩි අකයි එකතු වෙලා කැවුම් හැදුවා. අපි අප්‍රේල් 12 තමයි ඔක්කොම කැවිලි හදන්න පටන් ගත්තේ. මොකද පොඩි අක්කා ගෙදර ඉන්නකන් හිටියා. ඉතින් මටත් කම්මැලි හිතුණා තනියම හදන්න. මොන් ඇට කැවුම් හදලා ඉවර වුණාට පස්සේ අපි කරේ කොකිස් හදපු එක. ඒකෙත් මිශ්‍රණය අම්මම තමයි හැදුවේ. ඊට පස්සේ මමයි පොඩි අක්කයි අම්මයි එකතු වෙලා මාරයට කොකිස් ටික හැදුවා. කහ පාට, රතු පාට, කොළ පාට කොකිස් පාට තුනකින් අපි හැදුවා. ඊට පස්සේ අපි අලුත් අවුරුදු කේක් එක හදන්න පටන් ගත්තා. කේක් එක අද බේක් කරලා ඊළඟ දවසේ තමයි අයිසින් එක දැම්මේ. බලන්න අපේ අවුරුදු කේක් එක කොහොමද කියලා. ඊට පස්සේ අපි 13 රෑ කෑම මේසෙට අලුත්ම ටේබල් ක්ලොත් එකක් දාලා ලස්සනට ලෑම්ප් එක හැදුවා කැන්ඩල්ස් දාලා. මොකද හෙට උදේම නැකත් තියෙනවනේ. ඔන්න දැන් අවුරුදු උදා වෙලා ඉවරයි. අම්මා උදේම මාව ඇහැරෙව්වා කිරි උතුරනවා බලන්න. දැන් ඉතින් අපි ඔක්කොලාම ලිපපත්තු කරලා කිරි උතුරන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම යාළුවනේ අවුරුද්දක් ලැබුණා කියන්නේ මම නම් හරිම ආස කාලයක්. මොකද අපි හැමෝම වගේ ගෙදර ඉන්නවා. හැමෝමත් එකට ඉන්න ලැබෙනවා. ඇත්තටම ජීවිතේ අපිට වැඩත් එක්ක බිසි වෙනකොට අපිට පවුලේ කට්ටියත් එක්ක ඉන්න බැරිව යනවනේ. ඒ හින්දා මම නම් හිතන්නේ අවුරුද්ද කියන්නේ මිනිස්සුන්ට එකට කාලය ගත කරන්න පුළුවන් ලස්සන මතක එකතු වෙන ලස්සන කාලයක් කියලා. කතාවෙන් කතාව කිරි උතුරන්න ලං වෙලත් දැන් ඉවරයි. බලමු දැන් කිරි ටික උතුරන්නයි හදන්නේ. කිරි උතුරලා ඉවරුණාට පස්සේ අම්මයි පොඩි අක්කයි කිරිපාත හදන්න පටන් ගත්තා. මම එතකන් කෑම මේස ලෑස්ති කරන්න පටන් ගත්තා. මොකද 6යි ගානකටනේ ඊට පස්සේ නැකත් තියෙන්නේ. මේ තියෙන්නේ මමයි පොඩි අක්කයි එකේ කැහැඩෙන් හදාපු ලස්සනම ලස්සන කැවුම් ටික. මට කියන්න බැරි වුණානේ අම්මා තව අපේ අලුවත් හැදුවා. මේ තියෙන්නේ ඒ අලුවා. දැන් නම් මං කෑම මේස ලෑස්ති කරලා ඉවරයි. දැන් තියෙන්නේ නැකතට පහන පත්තු කරලා ආහාර අනුභව කරලා ගනුදෙනු කරලා ඔය වැඩ ටික කරන්න තමයි තියෙන්නේ. තියෙන්නේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවය කරන නැකත. ඒ හින්දා දැන් අපි පහන පත්තු කරලා නැකතට වැඩ කරන්න තමයි යන්නේ. දැන් අපි පොඩි අක්කා පහන පත්තු කරනවා. දැන් මම පහන පත්තු කරන්නයි යන්නේ. ඊට පස්සේ අම්මටයි තාත්තටයි වැඳලා ගනුදෙනු කරලා ඊට පස්සේ තමයි අපි ආහාර අනුභවය පටන් ගත්තේ. ආහාර අනුභවයෙන් පස්සේ තියෙන්නේ සතුටු සාමිච්චියේ යෙදෙන වෙලාවයි. ඔන්න ඒක තමයි අපි දැන් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි ෆැමිලි ෆොටෝස් ටිකක් ගත්තා. ඒ වගේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා.
ටිකක් දවල් වෙනකොට මගේ අයියා බබායි නංගි ආවා අවුරුද්දට අපේ ගෙදර කට්ටියට කතා කරන්න කියලා. ඊට පස්සේ මටයි නංගිටයි හිතුණා ලුංගියක් ගහලා පොඩ්ඩක් ෆොටෝස් ටිකක් ගත්තා නම් හොඳයි කියලා. ඔන්න ඉතින් එක්කෙනෙක් මට ලුංගියක් අඳිනක මං තමයි ඔය ඉන්නේ. හරිද? හරි කොල් ඕන් ඒ කොටේ. මේ ඉන්නේ අපි දෙන්න ලෑස්ති වුණාට පස්සේ මේ පොඩි කෝලම් ටිකක් කරනවා. ඉතින් දන්නවනේ ඉතින් සෙට් වුණාම කොහමද කියලා කට්ටිය. දැන් බලන්නකෝ අයියා බබා අඳිපු ලුංගිය කොහමද කියලා. පොඩ්ඩක් ගැලවෙන්නත් වගේ. ඊට පස්සේ රෑ වෙලා මටයි අයියා බබාට හිතුණා ඩිනර් එකට මොන හරි හදුවනම් හොඳයි කියලා අවුරුදු දවසේ. ඒ හින්දා අපි එග් බිරියානි හදන්න තමයි හිතුවේ. ඊට පස්සේ අපි ඒකට අවශ්‍ය කරන බඩු ටිකත් අරන් ඇවිල්ලා මේ ඒක හදන ගමන් තමයි ඉන්නේ. නංගි ජෙලි එකක් හදනවා. දැන් මෙයා මේ ඒකේ රස පරීක්ෂා කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් මටත් දෙන්න හදනවා. ජෙලි කවනවා අවුරුද්දට පොවනවා. දැන් මේ අයියා රයිත් එක හදන ගමන් තමයි ඉන්නේ. රයිත් එක හදලා ඉවරයි. දැන් තියෙන්නේ බිත්තර ටික බැද ගන්න. දැන් අපි බිරියානි හදලා ඉවරයි. ඔන්න දැන් කන්නයි යන්නේ. කොහොමද බලන්න අපි දෙන්න හදපු බිරියානි එක. මෙන්න මෙයා තමයි වැඩිපුර ඉතින් මූලිකත්වයේ ගත්තේ මේක හදන්න. දැන් තියෙන්නේ අද දවසේ අවසානම වැඩේ. ඔන්න ඉතින් අපි බඹර චක්‍රායි නෙලා කූරුයි පත්තු කරන්න තමයි දැන් යන්නේ. එහෙනම් මගේ යාළුවනේ ඔහොම තමයි මගේ අවුරුදු දවස ගත වුණේ. වීඩියෝ එක ගේන්න ටිකක් පාරක් වුණාට ඔයාලා තරහ වෙන්න එපා මාත් එක්ක. එහෙනම් අතට ගිහින් එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. බයි බයි.